නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හතරවන පාඩම ද්වාර සංග්‍රහය. එක කොටස. ඇතුළු වන පිටවන ස්ථානවලට ද්වාරයයි කියනු ලැබේ. රූපාදී අරමුණු සතසන්තානයට ඇතුළු වන්නා වූද සිත රූපාදී අරමුණු කරා යන්නා වූද ස්ථාන සත්වයන්ගේ ශරීරවලද ඇත්තේය. මේ අභිධර්මයේහි ඒවා ද්වාර නාමයෙන් හඳුන්වනු ලැබේ. රූපාදී ආරම්මණයන් කරා සිත් පරම්පරා ගලාගෙන යන්නේ ඒ ద్వාරවලිනි. එබැවින් අභිධර්මය උගන්නා තැනැත්තා විසින් ඒ ద్వාර ගැන දැන සිටිය යුතුය. චක්කුද්්වාරය, සෝතද්වාරය, ගානද්වාරය, જીවහාද්වාරය, කායද්වාරය, මනෝද්වාරය කියා ద్వාර සයක් ඇත්තේය. ඇසේ කළු ඉංගිරියාව මැද ඉදිරියෙහි ඇති වස්තුන්ගේ ඡායාරූප වැටෙන තැනක් ඇත්තේය. එය ප්‍රමාණයෙන් උකුණු හිසක් පමණ බව කියා තිබේ. එයට චක්ෂු ප්‍රසාදයයි කියනු ලැබේ. චක්කු ద్వාරයයි කියනුයේත් එයටය. ඉදිරියේ ඇති වස්තුන්ගේ ඡායාරූප එහි වැටීම රූපාරම්මණය සතසන්තානයට ඇතුළු වීමය. ඒ නිසා පිටත ඇති රූපය පිළිබඳව පංචද්වාරාවජ්ජන චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණාදී සිත් පරම්පරාවක් ඇතිවීම එතනින් රූපාරම්මන කරා සිත යාමය. මෙසේ රූපාරම්මණය ඇතුළු වීමත් සිත් පිටවීමත් සිදුවන බැවින් චක්සු ප්‍රසාදය ద్వාරයක් වේ. කනේ ශබ්දය ගැටෙන ශබ්දයේ පිළිඹු වන තැනක් ඇත්තේය. එයට ශෝත ප්‍රසාදයයි කියනු ලැබේ. ඒ සෝත ප්‍රසාදය සෝත ద్వාරයය. නාසයේද ගන්ධය දැනගන්නා සිත් ඇතිවීමට හේතු වන පරිදි ගන්ධයන් ගැටෙන තැනක් ඇත්තේය. එයට ගාහන ප්‍රසාදයයි කියනු ලැබේ. ගාහන ద్వාරයයි කියනුයේද එයය. දිවෙහිද රසය ගැටෙන තැනක් ඇත්තේය. එයට જીවහා ප්‍රසාදයයි කියනු ලැබේ. ඒ જીවහා ප්‍රසාදය જીවහා ద్వාරයය. ස්පර්ශය දැන ගැනීමට උපකාර වන එක්තරා සූක්ෂම දෙයක් ශරීරයේ පැතිරී ඇත්තේය. එයට කාය ප්‍රසාදයයි කියනු ලැබේ. කායද්්වාරයයි කියනුයේද ඒ කාය ප්‍රසාදයටමය. පංච ප්‍රසාදයන් පිළිබඳ විස්තර රූපකාණ්ඩයේදී දත හැකි වනු ඇත. භවාංගයයි කියනු ලබන ප්‍රකෘති චිත්තයම මනෝද්වාරයය. පංචද්වාරයෙන් දැනගන්නට ලැබෙන රූප, ශබ්ද ආදී අරමුණු පසත් පංචද්වාරයට අවිෂය නොයෙක් දේත් දැන ගැනීමට මනෝද්වාරය උපකාර වේ.